ගේමින් වලට Intelද AMDද? අද කතා කරමු ඒ ගැන. AMD සහ Intel වලින් ගේම්ස් ප්ලේ කරන්න ඔයා තෝරගන්නේ මොන ප්‍රොසෙසර් එකද? ඔයා ගේම් ප්ලේ කරන්න හොඳම ප්‍රොසෙසර් එකක් තෝරනවද? මේක වාටියක් කන්ෆියුස් වෙන කාරණාවක්. ප්‍රොසෙසර් එක කෝස්, threads, clock speed වගේම cache එක යනවා ප්‍රොසෙසර් එකක් තෝරගන්නේදී කලබල වෙන්න ඕනේ කාරණාවක් නෙවෙයි. ඒ වුණත් ඔයාලට මේ සම්බන්ධ පොඩි හරි දැනුමක් අත්‍යවශ්‍ය වෙනවා. ප්‍රොසෙසර් එක කියන්නේ ඔයා කම්පියුටර් එක රන් වෙන්න ඉඩ සලසන ඔපරේෂන්ස් වගේම කැල්කියුලේෂන් රන් කරලා දෙන මේන් කම්පොනන්ට් එකක්. මේ නිසා පරිගණකයේ මොලේ විදිහට මේ මේන් කම්පොනන්ට් එක සලකනවා. ප්‍රොසෙසර් එක ප්‍රෝග්‍රෑම්ස් වල තියෙන ඉන්ස්ට්‍රක්ෂන් ක්‍රියාත්මක කරන ගමන් RAM ස්ටෝරේජ් වගේම කම්පොනන්ට් අතර තියෙන කමියුනිකේෂන් ગેප් එක කන්ට්‍රෝල් කරලා දෙනවා. ඒ වගේම මල්ටිටාස්කින් වැඩක් කරනවා නම් ඒ ටාස්ක් වලට යන ප්‍රොසෙසින් ටයිම් එක ඇලොකේට් කරලා දෙනවා. දැන් අපි බලමු මේ මේන් කම්පොනන්ට් එකට අදාළ ස්පෙෂල් ෆීචර්ස් සහ ඒවායේ ටාස්ක් මොනවද කියලා. පළවෙනියටම ප්‍රොසෙසර් එක කෝස් කියන්නේ ඇත්තටම කැල්කියුලේෂන් පර්ෆෝම් කරන යුනිට් එක. දෙවෙනියට හයි ස්පීඩ් මෙමරි එකක් විදිහට සැලකෙන කෑෂ් එක ඔයාලට ඇක්සස් කරන්න අවශ්‍ය data temporarily store කරලා දෙනවා. ඒ වගේම ගිගාහර්ට්ස් වලින් මෙෂර් කරන්න පුළුවන් clock speed එක තප්පරයකට ප්‍රොසෙසර් perform කරන්න පුළුවන් operating cycle ගන්න ඉන්ඩිකේට් කරලා දෙනවා. ඉතින් ගිගාහර්ට්ස් ගන්න වැඩි වෙන තරමට වැඩි performance එකක් expect කරන්න පුළුවන් වුණත් ඔයාගේ PC එකේ spec එක මත ඔයාගේ efficiency එක තීරණය වෙනවා. මේ ඕනෑම ප්‍රොසෙසර් එකකට ඕනෑම motherboard එකක් match වෙනවද? උත්තරේ තමයි නෑ. මොකද මේ හැම ප්‍රොසෙසර් එකක්ම නිර්මාණය කරලා තියෙන්නේ ස්පෙસિෆික් motherboard type එකකට. උදාහරණයක් විදිහට Intel 10 Gen සඳහා LG 1200 12 Gen වලට 1700ක් තමයි තෝරගෙන තියෙන්නේ. ඒ වගේම AMD ලගේ AM4 AM5 කියලා වෙනම socket වර්ග තියෙනවා. ඉතින් ඔයා ප්‍රොසෙසර් එක තෝරගන්නකොට motherboard එක ගැන අනිවාර්යෙන් බලන්න ඕනේ. ඒ වගේම ඔයා use කරන motherboard එක DDR3, DDR4, DDR5 කියන RAM type එකට support කරන්න ඕනේ. වගේම ඔයා තෝරගන්න RAM speed එකට support කරන්න ඕනේ. What is better? More cost or higher clock speed? ඔයා processor එක purchase කරද්දී වැඩිපුරම consider කරන්නේ processor cost ප්‍රමාණයද එහෙම නැත්නම් clock speed එකද? එකපාර multiple application run කරන අයට නම් cost වැඩි ප්‍රමාණයක් තියෙන processor එකක් තෝරගන්නේ ගැන සලකලා බලන්න වෙනවා. අනික් අතින් ගත්තාම multiple cost වලට optimize කරලා නැති applications වගේම games වගේ high latency critical tasks වලට නම් higher clock speed එක කියන්නේ වැදගත් සාධකයක්. games වලට හොඳම processor එක Ryzen ද Intelද? Intel i5 processor එක cost 4ත් 6ත් අතර include වෙනවා වගේම ඔයාලට අවශ්‍යතාවයක් තියෙනවා නම් unlock processor වල clock speed එක වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම Ryzen 5 processors වල cost 6ත් 12ත් අතර include වෙනවා වගේම casual gaming ඒ වගේම multitasking වැඩවලට මේ processors දෙක හොඳටම ප්‍රමාණවත්. Intel i7 processor එකක් ගත්තම cost 6ත් 8ත් අතර ප්‍රමාණයක් include වෙන නිසා high demanding clock speed එක base කරගත්ත multitasking වැඩවලට හොඳටම ප්‍රමාණවත්. cost 8ත් 16ත් අතර තියෙන Ryzen 7 processor එකක් ගත්තම ඔයාලට professional application smooth එක run කරගන්න පුළුවන් වගේම seamless gaming experience එකක් ගන්නත් පුළුවන්. මෙන්න හොඳම option හොයන අයට cost 8කට වඩා යන Intel i9 processor එකකින් higher clock speed එකක් එක්ක සුපිරිම gaming experience එකක් ගන්න පුළුවන් වගේම ඔයාගේ option එක Ryzen 9 processor එකක් නම් cost 18ත් thread 32ත් එක්ක high end processing experience එකක් ඔයාලට ගන්න පුළුවන්. ඉතින් දැන් ඔයාලට idea එකක් ඇති ඔයා කොහොමද gaming වලට processor එක select කරගන්නේ කියලා. ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් channel එක subscribe කරලා bell notification on කරලා තියාගන්න. Sri Lankan's #1 IT partner, Shama Computers, Colombo, Minuwangoda and Kandy.